තාත්තගේ සැලරිය ලක්ෂයයි. ඔයාලට කවුරු හරි ඉන්ෂුරන්ස් නියෝජිතයෙක් කියනවා අපිට රුපියල් 5000 ගාන හැම මාසෙම ඩිපොසිට් කරන්න අවුරුදු 70 වෙදී. ඔයා මැරෙනකන් අපි ඔයාලට රුපියල් ලක්ෂයක් ගෙවන්න. එතෙන්දී ඔයාලා ලක්ෂේ ෆීලිං එක ගන්න ඕනි. දැන් තියෙන ලක්ෂයක් විදියට නැත්නම් අනාගත ලක්ෂයක් විදියට. තව අවුරුදු 40කින් ලක්ෂයක වටිනාකමයි අද ලක්ෂයක වටිනාකමයි සෑහෙන වෙනසක් තියෙනවද නැද්ද? උඩි වෙනසක් නෙවෙයි. ඒක උඩු යටි ගුරු වෙන සෑහෙන වෙනසක් තියෙනවනේ. ළමයි සමහරට එදාට පාන් ගෙඩියක් රුපියල් 2500ක් වෙලා තියෙන්න පුළුවන්ද බැයිද? එදාට පෙට්‍රල් ලීටරයක් රුපියල් 3000ක් වෙලා තියෙන්න පුළුවන්ද බැයිද? ඔයාට ඒක සැකයි නම් අවුරුදු 40ක් ආපස්සට ගිහින් බලන්න. අද 2026 අවුරුදු 40කට කලින් 1986 මිල ගණන්. හරි ආස ටෙලිග්‍රාම් එකක්. ඒකේ නම බෝඩිම කියලා. මං හිතලා ලංකාවේ ආපු පළවෙනි කොමඩි ටෙලිග්‍රාම් එක. YouTube එකේ එපිසෝඩ් 15ක් තියෙනවා. ඒකේ අර එක වෙලාවක ඒකේ වෙද මහත්තයා මේ බඩු ගේන්න කියලා ඒ බෝඩි මේ ඉන්න කොල්ලට මේ බඩු ලිස්ට් එක කියනවා. ඒකෙදි කියනවා හාල් ගේන්න කියලා. හාල් කිලෝවක් රුපියල් 12.50. ඒ කියන්නේ කිලෝට කියන්නේ නෙවෙයි. ඒ වෙද්දි හාල් කිලෝක මිල 1989. හාල් කිලෝවක් 12.50යි. අද හාල් කිලෝවක් කීයද? සම්බා නම්මන හාල් 250 කී ගුණයක් වැඩි වෙලා. 1989 මේ ඇත්ත මිල ගණන්. හාල් කිලෝවක් රුපියල් 12.50 1989. දැන් 2026 දී හාල් කිලෝවක් 250යි. 20 ගුණයක් වැඩි වෙලා. අවුරුදු 40ක් ඉස්සරහට දාමු. 2066 ඔයාට පෙන්ෂන් එක හම්බෙන්නේ අවුරුදු. හාල් කිලෝවක් දල වශයෙන් කීයක් වෙන්න පුළුවන්ද? 20 ගුණයක් වැඩි කරා 5000යි. ඔයාට කිව්වොත් අවුරුදු 40කින් රුපියල් ලක්ෂයක් දෙන්නම් කියලා ඔයාට ඒ ලක්ෂයෙන් ගන්න වෙන්නේ මොනවා විතරයිද? ආල් කිලෝ 20ක පුරයක් අරන් ගෙදර ඉන්න පුළුවන්. කොමර්ස් කරපු නැති උන්ට ඔය මොලේ නැහැ. ලක්ෂයක් දෙන්නම් කියද උආට ලක්ෂයක් අවුලක් නැහැ. දැනුත් ලක්ෂයක් එන්නේ. ඌ අර ලක්ෂය ගැන ෆීලිං එක ගන්න මොන මේකෙන්ද? දැන් තියෙන සීන් එකේ. හැබැයි පුතෝලු ඌ ගැප් එකක් අවුරුදු 40ක් වගේ කියන්නේ. ඉතින් ඒ හින්දා මුදලේ කාලි නගේ ගැන සැලකිලිමත් වෙන්න මම කොන්නවා ඔප්පු කරලා පෙන්නනවා.